ඔව් අපේ මන්ත්‍රීවරුන්ට කතා කරලා තියෙනවා. අපි මේ අපේ සමගි ජන බලවේගය ඇතැම් මන්ත්‍රීවරුන්ටත් ඒ විදිහ යෝජනා ඉදිරිපත් කරලා තියෙනවා. ඔවුන් ඒවා ප්‍රතික්ෂේප කළා අපිට දැනුම් දීලා තියෙනවා. මෙන්න මේ තැනත්තා මෙන්න මේ ආකාරයට යෝජනා ඉදිරිපත් කරා කියලා. පළාත් පාලන ඡන්දයේදී ජනතාව දීපු තීන්දුව තාමත් ආණ්ඩුව තේරුම් අරගෙන නැහැ. ජනාධිපතිවරණේ ජයග්‍රහණය කළා 3න් 2කටත් වැඩි අතිවිශාල ජයග්‍රහණයක් පාර්ලිමේන්තුවේ ලැබලා මුළු රටම අපි සිංහල දෙමළ මුස්ලිම් සියලු දෙනා අපිත් සමග කියලා කයිබාරු ගහලා මාස 6ක් තිස්සේ පාර්ලිමේන්තුවේ මෙලෝදයක් නොකර මිනිස්සුන්ට සහන නොදී රටේ දියුණුවට අදාළ වන කිසිම වැදගත් දෙයක් නොකර බරපතල දූෂණ සම්බන්ධ කිසිම චූදිතයක් අත්අඩංගුවට ගන්න නැතුව කටයුතු කරපු නිසා ජනතාව තුළ ඇති වුණු කලකිරීමේ ප්‍රමාණය තමයි මේ මැතිවරණයෙන් පෙන්වන්නේ. තව මාස කිහිපයක් යනකොට මේ ආණ්ඩුවට මේ තත්ත්වය තවත් දරුණු වෙනවා. තව පිරිසක් තාමත් ඉන්නවා ආණ්ඩුවට අවස්ථාවක් දෙන්න ඕනේ තාම මාස 6යි ඉන්නේ තාම මාස 7යි කියලා. අපි බලාපොරොත්තු ආණ්ඩුව මේ පණිවිඩය තේරුම් ගනී කියලා. මේ රටේ දූෂණය නැති කිරීමට ඉවහල් වන තීරණාත්මක දේවල් කරයි කියලා. බරපතල අපරාධ සම්බන්ධව සැකකරුණු අත්අඩංගුවට අරගෙන නඩු අහලා ඔවුන්ට රටේ නීති අනුව දඬුවම් කරයි කියලා. පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට ගරුත්වයක් ඇතුව ජීවත් වෙන්න පුළුවන් වෙන්න. ඒ වින්දිතයන්ගේ පවුල්වල සමාජිකයන්ට යුක්තියක් ඉටු වුණා කියලා හැඟෙන්න. මේ මහමලකරු ඇතුළු කුමන්ත්‍රණකාරී කණ්ඩායම අත්අඩංගුවට අරගෙන ඔවුන්ට දඬුවම් කරයි කියලා. හැබැයි අද වෙනකොට ඒ සියලු බලාපොරොත්තු යටමින් තියෙනවා. පළාත් පාලන මැතිවරණයේදී එදා ඡන්ද දුන්න ඒ බොහෝ දෙනෙක් අද තේරුම් අරගෙන තියෙනවා තමන් ලොකු රැවටිල්ලකට ලක් වෙලා තියෙනවා කියලා. ආණ්ඩුවට තාමත් 43%ක් මේ රටේ ජනතාව ඡන්ද දීලා තියෙනවා. ඔව් පළාත් පාලන මැතිවරණේ වැඩිම බලයක්, වැඩිම ඡන්ද ප්‍රමාණයක්, වැඩිම ප්‍රතිශතයක් තියෙන ආණ්ඩුවට. ආණ්ඩුවට හිතන්න පුළුවන් ඔව් ඒක ජයග්‍රහණයක් කියලා. අපිත් කියන එක ජයග්‍රහණයක් තමයි. හැබැයි ජයග්‍රහණයේ ප්‍රමාණය බරපතල ලෙස අඩු වෙලා තියෙනවා. මිලියන 2කට වැඩිය ඡන්ද අඩු වෙලා තියෙනවා. ප්‍රතිශතය 20%කින් අඩු වෙලා තියෙනවා. ඒ නිසා මේක බරපතල සංඥාවක්. ඒ නිසා අවුරුදු 5ක් මේ රටේ ආණ්ඩු කරන්න ඕන නම් නැවත වරක් ජයග්‍රහණය කිරීමේ බලාපොරොත්තුවක් තියෙනවා නම් ඉදිරියේ එන පළාත් සභා මැතිවරණේ බලය ලබා ගැනීමට අපේක්ෂාවක් තියෙනවා නම් ආණ්ඩුව මීට වඩා වගකීමෙන් යුතුව දුන් පොරොන්දු ඉටු කරමින් ක්‍රියා කරන්න ඕන. විශේෂයෙන්ම උතුරේ ආණ්ඩුව දැවැන්ත ලෙස පරාජයටපත් වෙලා තියෙනවා. නැගෙනහිර දැවැන්ත ලෙස පරාජයටපත් වෙලා තියෙනවා. දකුණේ සහ බස්නාහිරත් හිතපු තරම් ජයග්‍රහණයක් නැතුව ඔවුන්ට ඡන්දෙ දුන්න අය අතරමං වෙලා තියෙනවා. ඇත්ත වශයෙන්ම විපක්ෂය මීට වඩා ශක්තිමත්ව මීට වඩා ප්‍රතිපත්තිගරුකව මීට වඩා දිගු සැලැස්මක් ඇතුව සංවිධානගත වෙනවා නම් මීටත් වඩා ජයග්‍රහණයක් ලබා ගන්න පුළුවන්. ඒ වගේ විපක්ෂයට පණිවිඩයක් දීලා තියෙනවා. අපි විපක්ෂය ප්‍රතිපත්ති මත එකතු විය යුතුයි. ඒ වගේම මේ රජයට එරෙහිව සමගියෙන් කටයුතු කළ යුතුයි. ඒ වගේම මේ රටේ අනාගතයේ ගොඩනගන විකල්ප ප්‍රතිපත්ති විකල්ප වැඩපිළිවෙලක් පිළිබඳව සාකච්ඡා කළ යුතුයි කියන තත්ත්වය ඇති වෙලා තියෙනවා. මොකද අපිට මේ රජය අසාර්ථක වෙනකම් බලන් ඉන්න බෑ විකල්ප යෝජනා ඉදිරිපත් කරන්න. ඒ නිසා රජයට අපි සහාය දෙන්න ලෑස්ති මේ වසර 5ක තුල උන්ට පාලනය කරගෙන යන්න. උන් අසාර්ථක වෙනවා නම් අපි ඊළඟ වාරයේ බලය ලබා ගන්න සූදානම්. අපි ඒ සඳහා අවශ්‍ය කරන ප්‍රතිපත්තිය ඒ සඳහා අවශ්‍ය කරන කණ්ඩායම සකස් කරගත යුතු තියෙනවා. නව දේශපාලන සන්ධානයක අවශ්‍යතාවය තියෙනවා. නව දේශපාලන වැඩපිළිවෙලක අවශ්‍යතාවය තියෙනවා. ඒ නිසා රටේ අනාගතය අපිට මේ වගේ අත්දැකීම් නැති ඒ වගේම දක්ෂකම් නැති කණ්ඩායමකට බාර දීලා ඒ පචාසමින් තවදුරටත් බලන් ඉන්න පුළුවන් කමක් නැහැ. මේ රටේ මිනිසුන්ට යුක්තියක් ඉෂ්ට වෙන්න ඕනේ. මේ රටේ තරුණයන්ට අනාගතයක් තියෙන්න ඕනේ. ඒ නිසා ඉතිහාසයේ වෙච්ච වැරදි අපි තේරුම් අරගෙන ඒ අඩුපාඩු සකස් කරගෙන අනාගතයට මුහුණ දීම සඳහා අපි මේ මැතිවරණයේ තියෙන ධනාත්මක ප්‍රතිඵලය අපි පාවිච්චි කරනවා. මේ මැතිවරණය විපක්ෂයට ප්‍රමාණවත් ප්‍රතිඵලයක් නෙමෙයි. නමුත් අපි විශ්වාස කරනවා එක අතකින් පළාත් පාලන ආයතනවල අපිට සාධාරණ ආකාරයකට එකමුතුවෙන් පිහිටන්න පුළුවන් පළාත් පාලන ආයතනවල අපි බලය ලබා ගන්නවා. ඒක ඒ ජනතාවගේ කැමැත්ත. ඒ පළාත් පාලන ආයතනයේ ජනතාව අපිට කියලා තියෙනවා නම් විපක්ෂයට ඡන්ද දීලා තියෙනවා අතිමහත් බහුතරයක්. අපේ යුතුයකම මේ පළාත් පාලන ආයතනවල බලය ලබා ගන්න එක සහ ඒ පළාත් පාලන ආයතන පාලනය කරන එක. ඒ වගේම අනෙක් පළාත් පාලන ආයතනවලදීත් අපි ධනාත්මක ඒ වගේම විවේචනාත්මක සහායක් රජයට ලබා දෙන්න සූදානම්. අපි ජනමතයට ගරු කරනවා. ඒ වගේම ජනමතයෙන් පාඩම් ගෙනගෙන අපි ඉදිරියට යා යුතුව තියෙනවා. නැත් ඒක දැම්ම කියන්න පුළුවන් කමක් නැහැ නේ. පළාත් පාලන කොමසාරිස්වරයා විසින් ඒ පළාත් පාලන ආයතනවල සභාපති සහ උපසභාපති තෝරා ගැනීම සඳහා ඒ පනතේ කියලා තියෙන ක්‍රමවේදයක් තියෙනවා. එදාට තමයි තීරණය කරන්න තියෙන්නේ. විවිධ අදහස් තියෙනවා. දේශපාලන වශයෙන් වෙනස් අදහස් තියෙනවා. පුද්ගලයන් වශයෙන් වෙනස්කම් තියෙනවා. සමහර ස්ථානවල විශ්වාසය පිළිබඳ ගැටලු තිබෙනවා. ඒ නිසා අපි උත්සාහ කරනවා පැහැදිලිව බලය ලබා ගන්න පුළුවන් තැන්වල බලය ලබා ගන්න. ඒ වගේම එහෙම ලබා ගන්න බැරි තැන්වල රජය
උන්ගේ බලය ලබා ගනි. ඉතින් ඒක අපිට මේ අවස්ථාවේදී කුමන පළාත් පාලන ආයතනයක කුමන තත්ත්වයක් තියෙනවද කියලා පොදුවේ කියන්න පුළුවන් කමක් නැහැ. අපිට විශ්වාසයක් තියෙනවා සැලකිය යුතු පළාත් පාලන ආයතන සංඛ්‍යාවක පැහැදිලිව විපක්ෂයේ එකමුතුව බලය ලබා ගන්න පුළුවන්කම තියෙනවා කියලා. දිගින් දිගට අපේ පක්ෂවල ඉන්න සමාජිකයන්ට කතා බහ කරනවා. මේ රජය පැමිණියේ ඊටාම පිරිසිදු මේ දූෂණ විරෝධී රජයක් හැටියට. නමුත් ඔවුන් දුෂ්කරතාවයට පත් වෙච්ච මොහොතේ අල්ලස දූෂණය ඔවුන්ගේ ප්‍රතිපත්තිය බවට පත් වෙලා තියෙනවා. මුදල් තනතුරු වරප්‍රසාද ඉදිරිපත් කරමින් තමන්ගේ පැත්තට විපක්ෂයේ මන්ත්‍රීවරුන් දිනා ගන්න දිගින් දිගට කටයුතු කරමින් තියෙනවා. ඉතින් ඒක ඊටාම බරපතල තත්ත්වයක්. ඔව් අපේ මන්ත්‍රීවරුන්ට කතා කරලා තියෙනවා. මේ අපේ සමග ජන බලවේගයේ ඇතැම් මන්ත්‍රීවරුන්ටත් ඒ විදිහ යෝජනා ඉදිරිපත් කරලා තියෙනවා. ඔවුන් ඒව ප්‍රතික්ෂේප කළා අපිට දැනුම් දීලා තියෙනවා. මෙන්න මේ තැනත්තා මෙන්න මේ ආකාරයට යෝජනා ඉදිරිපත් කරා කියලා. අපි අපේ කණ්ඩායම මම හිතන්නේ මේ ඔවුන් සමග එකතු වෙයි කියලා. නමුත් ඔවුන් උත්සාහ කරනවා. ඔවුන් දුර්වල පුද්ගලයන් තෝරා ගනිමින් ඉලක්ක කරගනිමින් ඔවුන් මුදල් ඒ වගේම තනතුරු සහ වරප්‍රසාද යෝජනා කරමින් දිගින් දිගට කටයුතු කරනවා. කොළඹ මහනගර සභාවේ බලය ස්ථිරවම අපි ලබා ගන්නවා. ඒ ගැන ගැටලුවක් නැහැ. ශ්‍රී ලංකාව මුළු රටම මුහුදින් වට වෙලා තියෙන රටක්. ඉතිහාසයේ කවදක්වත් ලුණු හිඟයක් ඇති වෙලා නැහැ. හැම වෙලාවෙම රටේ මිනිස්සුන්ගේ මූලික අවශ්‍යතාවයක් වන ලුණු පිළිබඳ ප්‍රශ්නය රජයේ ප්‍රධාන වගකීමක් හැටියට කල්පනා කරලා කලින් රජය විසින් පස්සේ රජය සහ පෞද්ගලික අංශය විසින් මේක කළමනාකරණය කරා. ලුණු ප්‍රමාණවත් ලෙස නිෂ්පාදනය කරා. ප්‍රමාණවත් ලෙස වෙළඳපළට ආවා. සාධාරණ මිලකට යම් ආකාරයක තරඟකාරීත්වයක් සහිතව ලුණු වෙළඳාම සිද්ධ වුණා. නමුත් මේ රජයේ බලයට පත්වීමත් සමග මේ රටේ ලුණු නිෂ්පාදනයේ දැඩි අඩුවීමක් තිබෙනවා. ඒ වගේම වෙළඳපොලේ විශාල ලුණු හිඟයක් තියෙනවා. පිට රටින් ලුණු අරන් එන්න තත්වයකට පත් වුණා. මේක සම්පූර්ණයෙන් මේ රජයේ කළමනාකාරීත්වයේ දුර්ලභකම. මේ පිළිබඳව වෙළඳ අමාත්‍යවරයා සම්පූර්ණ වග කියන්න ඕන. මේ රටේ ලුණු කියන අත්‍යවශ්‍ය වූ පාරිභෝගික ද්‍රව්‍ය ප්‍රමාණවත් තරම් සාධාරණ මිලකට රට තුල තිබීම සහතික කරන එක රජයේ වගකීම. නිෂ්පාදනයේ සහතික කරන්න ඕනේ. නිෂ්පාදනයේ මොනෑම මර හේතුවක් නිසා, කාලගුණික හේතුවක් නිසා, හෝ වෙන යම් හේතුවක් නිසා අඩු වෙලා තියෙනවා නම් වෙලා ප්‍රමාණවත් කාලයකට කලින් ඒවා රටට ගෙන්වීමට අවශ්‍ය පියවර ගත යුතුයි. ඒ වගේම සාධාරණ මිලකට වෙළඳපොළ තුළ ලුණු තියෙන්නට අවශ්‍යයි. ඒ සඳහා මිල පාලනය කරන්න යාන්ත්‍රණයක් අවශ්‍යයි. අවාසනාවකට රටට අත්‍යවශ්‍ය වුණු මිනිසුන්ගේ ජීවිතවලට ශරීරවලට අත්‍යවශ්‍ය වන ලුණු ප්‍රමාණවත් ලෙස සැපයීමටත් සාධාරණ මිලකට සැපයීමටත් රජය අසමත් වෙලා තියෙනවා. මේ ආණ්ඩුව වැඩබැරි ආණ්ඩුවක්. ලුණු ටික සාධාරණ මිලකට ලබා දෙන්න තරම් බැරි ආණ්ඩුවක්. හරිම කනගාටුදායක තත්ත්වයක් මේ. මේ රජය බලයටපත් උනේ රටේ මධ්‍යම පන්තියට සාධාරණ මිලකට වාහන මිලදී ගන්න අවශ්‍ය පරිසරය සකස් කරනවා කියලා. අධික බදු ඉවත් කරනවා කියලා. සාධාරණ විදිහට තරංකාරී වෙළඳපොළක් තුල වාහන හිමියන්ට තමන්ගේ තියෙන වාහනයට සාධාරණ මිලක්, ඒ වගේම අලුතින් වාහන ගන්න බලාපොරොත්තු වෙන විශේෂයෙන්ම තරුණ තරුණියන්ට, වෘත්තිකයන්ට ඒ අවශ්‍ය කරන ඒ වාහන රටට ගෙන්වීමට අවකාශය ලබා දෙනවා කිය. අවසානයේ මොකක්ද වෙලා තියෙන්නේ? රජය විසින් වාහන ගෙන්වීමට අවශ්‍ය ඩොලර් ප්‍රමාණවල ලෙස තියෙනවා කියලා ප්‍රකාශ කරන තත්ත්වයක් තුලත් අද අධික මිලක් මේ අලුත් වාහනයක් නැත්තම් නැවත පිටරට ශ්‍රී ලංකාවට ගෙන්නන වාහනයක් අද මිල වෙලා තියෙනවා. මොකද්ද රජය කිව්වේ? මොකද්ද ජනාධිපතිවරයා කිව්වේ? ෆිනෑන්ස් සමාගම් අධික ලෙස මේ වාහන තක්සේරු කළා ෆිනෑන්ස් පහසුකම් ලබා දීලා තියෙනවා. ඒවාට වඩා මිල අඩු වුණොත් වෙළඳපොලේ ෆිනෑන්ස් සමාගම් කඩා වැටෙන්න පුළුවන්. ෆිනෑන්ස් සමාගම් කඩා වැටීම වැළැක්වීම සඳහා ඒ කලින් වෙළඳපොලේ තිබුණු මිලට ගැළපෙන ආකාරයේ මිලකට අලුතෙන් ගන්නන වාහනත් ලබා දී යුතුයි කියලා. ඒතර කවුද තෝරගත්තේ? මේ රටේ පාරිභෝගිකයාද? මේ රටේ මධ්‍යම පාන්තිකයාද? නැහැ. ආණ්ඩුව තෝරගත්තේ පෞද්ගලික සමාගම් වල තත්ත්වය. අධික මිලකට තක්සේරු කරලා විශාල මුදලක්
අධික පොලියට ණයට දීපු ලීස් කරපු ඒ ආයතන බෙරගන්න අද මේ රටේ අහිංසක මධ්‍යම පාන්තිකය තරුණ තරුණියන් තමන් දුක් මහන්සියෙන් හරි හම්බු කළා තමන්ගේ වාහනයක් පදවන්න තියෙන ආසාව තවදුරටත් නතර කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි මේ වන විට ලංකාවට ගෙන්නපු වාහන වෙළඳපොලේ විකුණ ගන්න බැරුව අද නැවත ආපසු යැවීමට තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ඒ වගේම අද වෙළඳපොළ තුල තියෙන වාහන මිලදී ගන්න බැරුව මිනිස්සු හූල්ලනවා. මේ ලෝකෙම අධිකම මිල තියෙන්නේ මේ රටේ. ලෝකෙ වෙන කිසිම රටක මෙවැනි වාහනයක් මේ මිලට අතවශ්‍යම මේ මිලෙන් භාගයකට 3න් 1කට ගන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. මේ අධික බදු පැනවීම තුල මේ රටේ පුරවැසියෝ තවදුරටත් තූර කරනවා. පුරවැසියාගේ පැත්ත ගන්න වෙනුවට සමාගම් වල පැත්ත ගත්තා. හරිම කනගාටුදායකයි, හරිම අසාධාරණයි. මෙවැනි රජයක්, ජනතාවාදී රජයක්, සාමාන්‍ය මිනිසුන්ගේ බලාපොරොත්තු මතින් දහසක් බලාපොරොත්තු මතින් ආවේ. සාධාරණ ලෙස බදු ගහනවා, මධ්‍යම පාන්තිකය ආරක්ෂා කරනවා, හැමෝටම තමන්ගේ වාහනයක් ලබා ගන්න තියෙන අවස්ථාව හිමි කරනවා. හැබැයි අද ඒ අවස්ථාවන් සියල්ලම හිමි කරලා තියෙනවා. අධික බදු තුල වාහන වෙළඳපොළත් අද බලාපොරොත්තු වෙන තරමට නැහැ. බලාපොරොත්තු වෙන බදු ආදායම ලබා ගන්නත් බෑ. අවසානයේ මේ සම්පූර්ණ වැඩපිළිවෙලම අසාධාරණ දෙයක් බවට පත් වෙලා තියෙනවා. අනිවාර්යෙන් ප්‍රතිපලනය කරන්න වෙනවා. අද කාසේල වල තියෙන අලුතෙන් ගෙනාපු වාහන, බ්‍රෑන්ඩ් නිව් සහ රීකන්ඩිෂන් වාහන විශාල ප්‍රමාණයක් විකුණ ගන්න බැරුව තියෙනවා. ඒ අසාධාරණ මිලට වාහන මිලදී ගැනීම මේ රටේ පාරිභෝගිකව ප්‍රතික්ෂේප කළා තියෙනවා. ඉතින් මාස 3ක් ඇතුළත විකුණු නැත්නම් ඒකට දඩයක් ගහනවනේ. ඉතින් ඒ තත්ත්වය තුළ අනිවාර්යයෙන්ම මේ වාහන ප්‍රතිපලනය කරන්න වෙනවා. මිනිස්සු ගන්න නැත්නම් රට තුළ මේ කාසේල වල මේ වාහන තියන් වැඩක් නැහැ. ඒ ව්‍යාපාරිකයොත් ලෝක අමාරුකට එනවා. අතොසෙම මේ දුරදක්නා නුවණක් නැති අසාධාරණ බදු ක්‍රමය සහ මේ අසාධාරණ ප්‍රතිපත්ති නිසා තමයි මේ තත්ත්වය ඇති වෙලා තියෙන්නේ. දසත සිසාරා විශ්වාසයේ සන්නාමය දසත නිවුස්. දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කරන්න.